කොහොමද ඔයාලට? ඔන්න එහෙනම් හොඳ කතාවේ 37 වෙනි කොටස අරන් ආවා. කතාව කියවලා හොඳයිද බලන්නකෝ. පිටකොටුවෙන් බස්රේ පිටත් වෙනවත් එක්කම මං අම්මගේ පොලිසියෙන් ඔළුව තියාගත්තේ හිතන්න දාසකුත් දේවල් තිබුණ නිසායි. ඒත් ඒ එක සිතුවිල්ලක්වත් පැහැදිලිව හිතන්න තරම් මගේ මනස මේ වෙලාවේ හොඳින් තිබුණේ නැහැ. ඒ නිසා මම මගේ ඇස් වලින් ගලන කඳුළු දිගටම ගලාගෙන යන්න දීලා දෙවියන් ඔහේ හිටියා. ඒක විතරයි කළේ. විනු බහිමු අම්මා කියද්දි මම අම්මගේ උරහිසින් ඔළුව ගත්තා. ආවද අම්මා? බහින්න. මම මගේ බෑග් එකත් අරන් අම්මත් එක්ක බස් එකෙන් බහිද්දිම දැනුනේ මුළු ළඟම හිරිවට්ටන සුපුරුදු සීතලයි. අවුරුදු 19ක් මං ආදරය කරපු සුපුරුදු වටපිටාවේ සුපුරුදු බවයි. ඒකම එක පාරටම මට මතක් වුණේ අම්මයි මායි දැන් කොහෙද යන්නේ කියලයි. අපි බහැපු බස් එකට ඈතට ඇදිලා යද්දී මම බස් එකෙන් බහැපු තැන හැමම හිටගෙන අම්මා දිහා බැලුවා. දැන් අපි කොහෙද යන්නේ අම්මා? මං අහපු දෙයට වෙන්නේ නැති අම්මා ලොකු සුසුමක් ඇල්ලුවා. යන්නේ කොහෙද හිතලවත් නෙමෙයි නේද දරුවෝ බස් එකට නැග්ගේ. අම්මගේ වචන කෙනෙක් බිඳෙද්දී මගේ ඇස්වල කඳුළු ආපුව අලුත් වෙලා ගලන්න ගත්තා. ලයිමට යන්න බැහැ විනු. ඒවයි අයිතිකාරයෝ ලොකු සර්. අපි ආවහු ඒ ලයිමට ගියොත් ලොකු සර් කොහොමත් අපේ එළවයි. අනිත් ලයිමේ මගේ අන්නගේ ගෙදරවත් යමු විනු. එයා විතරයි ඉඳලා හිටලා හරි මං ගැන ටිකක් හරි හොයලා බැලුවේ. ඒත් අම්මා අපි කාලෙකින් ඒ ලයිමට ගිහින් නැහැනේ. ඔව් ලයිම් දෙකම එක ළඟ තිබුණත් ඒ දවස්වල අපි ජීවත් වෙන්න දඟලුවා මිසක් නෑකම් ගැන හොයන්න ගියේ නැහැනේ. කොයිකටත් ඔයාගේ පෙරියප්පා ළඟට ගිහින් බලමු විනු අපි. එයා අපිව පාර ගත්තේ නැත්නම් අපිට මහ පාර තමයි එන්න වෙන්නේ විනු. මහ පාන්දර හඳ එළියෙන් පේන අඩිපාර දිගේ මං අම්මගේ පස්සෙන් වැටුනේ අම්මගේ අන්නගේ ලයිමට යන්නයි. ඒ යන අතරමඟ මං කී සැරයක්ද වන්දට ඉස්සලා පය වැටිලා වැටෙන්නේ නැති. ඒ හැම සැරේම මට රිදුනත් ඒ ගැන මට කිසි ගානක් තිබුණේ නැත්තේ මගේ ගතේ වේදනාවට වඩා හිතේ වේදනාව වැඩි හින්දායි. කරුවලේ තේ පතුරු අතරින් කෙටි පාරවල් වලින් ගිහින් අපි අම්මගේ අන්නා මගේ පෙරියප්පා ඉන්න ලයිමට ආවා. අම්මත් මතක නැතුවද කොහෙද ගෙවල් කිහිපයක් දිහාම හොඳට බලලා එක ගෙදරක දොරට තට්ටු කළා. මේ වෙද්දිත් හැම ගෙදරකම ලයිට් දාලායි තිබ්බේ. අම්මා තට්ටු කරපු ගෙදර දොරත් ඉක්මනට ඇරුණා. දොර ඇරිය පෙරියප්පා අපි දිහා පුදුමයෙන් බලන් ඉන්න ගත්තා. සාවිත්‍රි තංගච්චි මොකද කාලෙකින් අන්නව මතක් වෙලා තියෙන්නේ. අනික මේ මහ පාන්දර කියාගෙන පෙරියප්පා මන් දිහා බැලුවා. විනු සමර දිවාකර ලොකු මහත්තයාගේ මුණුපුරෙක් බැඳලා සාවිත්‍රිත් එක්ක කොළඹ පදිංචිට ගියා කියලයි අපිට ආරංචි වුණේ. කියපු පෙරියප්පා අම්මයි මායි දිහා මාරුවෙන් මාරුවට බලන්න ගත්තා. දෙන්නගේ මූණවල් නම් මෙච්චර හොඳ නැහැ. මොකක් හරි කරදරයක්වත්ද? පෙරියප්පා හදිම මගේ ඇස්වලට ආපු කඳුළු නිසා මම පින් බලා ගත්තා. ඇතුළට ඇවිත් පස්සේ කතා කරමු. අද තයි පොංගල්නේ. අපි මේ පොංගල් බද හදනවා. මම පෙරියප්පාගේ ඇතුළට ඇතුළුනේ ලොකු සුසුමක් හැරලයි. අද දවස ගැන මට කිසිම මතකයක් තිබුණේ නැහැ. පොංගල් පතේ දෙන සුවඳ දැනෙද්දී මං ඒ පුංචි සාලේ පුටුවකින් වාඩි වුණා. ඒකම පෙරිය අම්මත් කුස්සියේ ඉඳන් ඇවිත් අම්මත් එක්ක කතා කරලා ටික වෙලාවකින් තුන්දෙනාම කුස්සියට ගියේ මාව සාලේ තනි කරලයි. මං එහෙමම ඉඳගෙන ඔළුව පුටු පත්තර බර කරගත්තේ ඉවස ගන්න බැරි ඔළුව කැක්කුමක් හැදුන නිසායි. ඒකම මට මතක් වුණේ ඊයේ වෙච්ච සිදුවීමයි. ඒ වෙච්ච හැම දෙයක් ගැන මං ගොඩක් වෙලා කල්පනා කර හිටියා. මං ඒ වෙලේ දැක්ක දේවල් වලට කලබල වුණා වැඩි කියලා මට දැන් හිතෙනවා. මහත්තයා මං හිර කරන් හිටපු කූඩුව තියෙන සාලේ මැදට දුවගෙන ඇවිත් වටේට වෙඩි තියද්දී ඒ වෙඩි වැදිලාගෙන මිනිස්සු මැරිලා වැටිලා කෙඳිරි ගගා ඉන්න මිනිස්සුන්ට එයා ආපහු වෙඩි තියද්දී ඒ දැකපු දේවල් වලට මගේ මනස අවුල් වෙන්න ගත්තා. ඒ එක්කම මම වෛර කරන මම පිළිකුල් කරන චරිතේ ඒ මිනිස්සු මරන්නේ මගේම මහත්තයා කියලා මං එකපාරටම දැනගනිද්දි ඒ දැනගද්දිම එයා අතින් මිනිස්සු මැරෙනවා මං දකිද්දි
මගේ මනසට ඒ කිසි දෙයක් ඔරොත්තු දෙන්නේ නැතුව ගියා. ඔයා මහත්තයෝ මට ටික ටික හරි කිව්වනම් මේ ඔයයි කියලා. මට ටික ටික හරි තේරුම් අරන් මගේ හිත හදාගන්න තිබුණා. ඒත් ඔයා ඒක මගෙන් හැංගුවා. හැමදේම හොඳට කල්පනා කරලා තේරුම් අරන් කරන ඔයාම ඇයි ඒ දේ ගැන මට කියන්න හිතුවේ නැත්තේ? මං අකමැතිම කෙනා මගේ ආදරේ කියලා මං නොහිතපු විදිහට දකිද්දී මේ පපුව කොහොමද මහත්තයෝ දරාගන්නේ? ඔයාට පුළුවන් ද එහෙම දෙයක් දරාගන්න? ඔයා ආදරය කරන මගෙන් එකපාරටම ඔයා කැමති නොහිතපු දෙයක් වුණොත් ඔයාට පුළුවන් ද මහත්තයෝ එකපාරටම දරාගන්න? ඔයාට බැහැ නේද? ඔයාට මං පුංචි බොරුවක් කිව්වත් දරාගන්න බැහැ. ඔයා කැමති පුංචි දෙයක් හරි මගේ අතින් කරුණොත් ඔයා කොච්චර වෙලා මාත් එක්ක තරහ වෙලා ඉන්නවද? ඒ වෙලාවට මං කොච්චර අමාරුවෙන්ද ඔයාව යාළු කරගන්නේ? එහෙනම් මේ පුංචි කෙල්ල කොහොමද එකපාරට මෙච්චර ලොකු දෙයක් මේ පුංචි හිතට දරාගන්නේ? හැමදේම දැකලා සිහි කල්පනාවක් නැතුව හිටපු මං දෙපාරක් නොහිතම ඔයාගේ ඉදිරියෙන් එන්න ආවා. දැන් ඉතින් කිව්වත් වගේ මගේ නපුරා ආයිත් මගේ මූණත් බලන එකක් නැහැ. ඉන්නේ කොහෙදවත් කියලා අමතක වෙලා මං කකුල් දෙක උඩින් ඔළුව තියාගෙන කිරි ගහ ඇඬුවා. ඒ එක්කම මට දැනුනේ කවුද මගේ ඔළුව අත ගන්නවයි. මං ඔළුව උස්සලා බලද්දී පෙරියප්ප මගේ ඔළුව අත ගන්නවා. විනු මහත්තයා දාලා එන්න කලබල වුණා වැඩි නැද්ද? රාජ් මැරිලා දැන් ගොඩක් කල්නේ. එයා ගැන අපිත් දන්නවා විනු. රාජු පොඩ්ඩක්වත් හොඳ කෙනෙක් නෙමෙයි. එයා හොරෙක් ගෑනුලා විනාශ කරපු කෙනෙක් මිනිමරුවෙක්. අන්තිමේදී තමන්ගේ දංගච්චිවත් විකුණපු කෙනෙක්. අම්මා හැමදේම පෙරියප්පටයි අම්මටයි කියලා වගේ. මං අඬ පෙරියප්පා කියන දේවල් අහන් ඉද්දි කාමරෙන් පෙරියප්පාගේ පුතා කුමාර දංගච්චි විනු මොකද අප්පා මෙහි? විනු ලොකු කරදරයක් කරන් ඇවිත් කුමාර. දැන් ඉතින් ඔක්කොටම කලින් අපි පූජාව තියලමු. මං ඔහේ හරිදෙන මගේ පපුව අල්ලන් ඉද්දි අනිත් අය රාමන් සාමෙට පූජා වට්ටියක් හදලා පූජාව තිබ්බා. පූජාවෙන් ටික වෙලාවක් ගියාට පස්සේ අම්මත් එක්ක හැමෝම මල් ළඟට ආවා. විනු ඇයි ඔච්චර කලබල වුනේ? ඇයි ඔච්චර ඔයාට ආදරේ සලකපු මහත්තයාව දාලා ආවේ? හැමෝම එකතු වෙලා මට පැහැදිලි කිරීම් කරනවා මම වැරදි කියනවා. කුමාර අන්න මහත්තයා පැත්තටම කතා කළා. අන්නගේ කතාවෙන් මට තේරුණා අන්න මහත්තයා වගේ අයට ගොඩක් කැමතියි කියලා. මං දන්නවා කවුරුත් මහත්තයාට වරදක් කියන්නේ නැහැ කියලා. ඒත් මගේ හිත චුට්ටක් හරි තේරුම් ගන්නවා නම් මේ අය මං අකමැතිම කෙනා මගේ මහත්තයා කියලා මං කොහොමද එකපාරටම දරාගන්නේ? මටත් තියෙන හිතක් දෙයියනේ. විනු කාලා ඉන්න පෙරියම්මා මාව අඬ ගහගෙන ලෑලි දෙක තුනක් සම්බන්ධ කරපු පුංචි කෑම මේසෙ ළඟට ගියා. පොංගල්පත් එක්ක එයාලට පුළුවන් විදිහට කෑම මේසයක් ඇල්ලලා තිබ්බා. මං කෑම ටිකක් බෙදාගෙන පුටුවක් උඩින් වාඩි වෙලා ඒ කෑම එක අත ගා හිටපු එක විතරයි කරේ. මං කොහොම කන්නද මං දන්නවා ඔයා බඩගින්නේ කියලා. කොහොමත් ඔයා උදේට මං කෑවේ නැත්තම් කන්නේ නැහැනේ. මගේ ඇස් වලින් ගලාගෙන ගිය කඳුළුත් මං අත ගා හිටපු කෑම පිඟානට වැටුණා. ඒ එක්කම මං පුටුවෙන් නැගිටලා පිඟානේ තිබුණු කෑම ටික අයින් කරලා අත සෝදගෙන ඇවිත් මිදුලට බැස්සා. අයිම හැම ගෙදරකම මිදුල් වල පාට පාට කෝලම් රටා දාලා. අනේ අද අපි දෙන්නගේ ගෙදරත් මට තිබුණා කෝලම් රටාවක් දාන්න. ඔයාගේ පපුවට දුර්වලලා මං දාපු කෝලම් රටාව දිහා ආසාවෙන් බලන් ඉන්න. ආපහු ඇස් වලට කඳුලක් එන්නේ ඇස් දෙවිල දෙද්දි. ඔයා දන්නවා මහත්තයෝ මම මෙහෙම කලබල වෙලා ආවට ඔයත් එක්ක එක තපරයක් මට තරහ වෙලා ඉන්න බෑ කියලා. ඔයා මට අනික් හැමදේම කියලා දුන්නා වගේ ඔයා කවුද කියලා මට ටික ටික හරි කියලා දුන්නා නම් මෙහෙම මොමත් ටික ටික හරි හිත හදා ගන්නව නේද? එකපාරටම කොහොමද මහත්තයෝගේ පුංචි හිත එච්චරටම හිතා ගන්න බැරි දෙයක් දරාගන්නේ? විනු දංගච්චි කල්පනාවෙන් හිටපු මං ගැස්සිලා බැලුවේ අන්න මට කතා කරන දිහායි. අන්න ඇස් දෙකේ දිමෙනකම් අඬලා විඳවනවට වඩා හොඳ නැද්ද දංගච්චි? මහත්තයාට කතා කරා නම් ෆෝන් එකක් නැද්ද ළඟ විනු? මං ඔළුව දෙපැත්තට වැනුවා නැහැ කියලා. ඊයේ ෆෝන් එකයි මගේ බෑග් එකයි දෙකම සීමාව අරන් ගිය කාර් එකේනේ. එහෙනම් මගේ ෆෝන් එකෙන් ගන්න
අන්න මට ෆෝන් එක දෙද්දි මගේ අතේ වෙවුලුවා. මම වෙවුලන ඇඟිලි තුඩු වලින්ම මහත්තයාගේ ෆෝන් නම්බර් එක ගහලා ඒකට කෝල් එකක් ගත්තා. එහා පැත්තෙන් එයාගේ ෆෝන් එක රින් වෙන්න ගනිද්දි මට දැනුණ බයට මගේ පපුව පුළුවන් තරම් හයියෙන් ගැහෙන්න ගත්තා. ඒත් ඒ පාර එයා ෆෝන් එක ආන්සර් කළේ නැහැ. ඒ නිසාම මං එකපාරක් දෙපාරක් නෙමෙයි 5 පාරක්ම මහත්තයාගේ ෆෝන් එකට කෝල් ගත්තේ පපුවේ බයේ ගැහෙද්දි. ඒ හැම පාරම එයා ෆෝන් එක ආන්සර් කරේ නැහැ. දැන් නම් පපුව ගැහෙන්නේ ඔයා ගැන කියාගන්න බැරි අමුතු බයකටයි. මට බයින්න හරි ආවා එකපාරක් ෆෝන් එක ආන්සර් කරන්න මහත්තයා. මට බයයි දැන් නම් ඔයා ගැන. මං 6 වෙනි පාරටත් ආස්ගේ ෆෝන් එක රින් කරා. ඒ පාර ෆෝන් එක රින් වෙද්දිම මගේ ෆෝන් එක ආන්සර් කරා. හෙලෝ ඔයා සැරෙන් කතා කරද්දි මට ලොකු සුසුමක් හෙළුණත් ඔයත් එක්ක කතා කරන්න තියෙන බයටම මට වචන අමතක වුණා. හෙලෝ කතා කරන්න බැරිද? මහත්තයා මට එච්චරයි කියන්න හම්බ වුණේ. මට හිතුණා තමුසෙ කියලා. තමුසෙ ගියා නම් ගේ දිහාක ඉන්නවා විනු. මට තමුසෙ මූණක් බලන්න ඕනේ නැහැ. ඒකම ෆෝන් එක කට් වෙද්දි මං එතන මිදුළු බිම වාඩි වෙලා මා හයියෙන් අඬන්න ගත්තා. විනු තංගච්චි ළඟට මිනිස්සු බලන් ඉන්නවා. මගේ කඳුළු වලින්ම ඒ දවසක් ගෙවිලා ගියා. නිින්දත් නොනිින්දත් අතර රැයත් ගත කරලා මං උදේ පාන්දර මැදෙන් බැහැලා ගිහින් ඉස්සරහ දොරත් ඇරලා මිදුලට බැස්සා. එළියට බැහැලා මිදුල ටිකක් එහාට යද්දි මං දැක්කේ මල් පිපෙන්න පිල්ලා තියෙන පිච්චවල. මං ඒ වෙලාවට පිච්ච මලක් කඩාගෙන නහයට ලං කරගෙන මට හුරු පුරුදු ඒ සුවඳ විඳගත්තා. ඔයා මට සමාව දීලා මාව ඔයා ළඟට ගන්නකම් ආපහු මගේ කොණ්ඩේ පිච්චවල් ගහන්න නැහැ මහත්තයා. මගේ පිච්ච මල හැම වෙලේම පිච්ච සුවඳයි මගේ කෙල්ල ළඟ. මේ පිච්ච සුවඳත් එක්ක මට ඇහුනේ ඔයා මල් ළඟ දැවටි කියපු ඒ වචන ටිකයි. හරියට දැනුත් ඔයා මගේ කනට ඒ විදියට කෙදුවා වගේ. මං දන්නවා මහත්තයා ඔයා ළඟ වැඩිකාරයොන්ට පොඩ්ඩක්වත් සමාව නැහැ කියලා. ඒ වගේම ඔයා දාලා ඇවිත් ඔයාගේ හිත හිතපු වැරැද්ද කරපු මේ විනුටත් කිසිම සමාවක් නැහැ කියලා. ඒත් මං කරපු වරද මගේ මේ පපුව රිදෙන තරම් ඔයා දන්නවා නම් මහත්තයෝ. විනු මගේ පිටිපස්සේ ඉඳන් අම්මා කතා කරද්දි මං ඇරිලා අම්මා දිහා බැලුවා. අම්මා තේ කෝප්පයක් අතේ තියන්න. මං පිටිපස්සේ හිටගෙන ඉන්නවා. දැන් මූත් කෑවේ නැහනේ. මේ තේ එකවත් බොන්න විනු. අම්මා ලොකු සුසුමක් කැරලා මගේ අතින් තේ කෝප්පේ තිබ්බා. මහත්තයා කොහොම කනව බොනවද දන්නේ නැහැ විනු. ඔයා වද කර කැවුවොත් මහත්තයා කන්නේත්. අම්මා කියද්දි මං අම්මගේ මූණ දිහා බැලුවේ ඇස්වල කඳුළුත් පුරවන්න. අම්මට දුක නැද්ද අපේ අන්න මැරුණට? මං අම්මගෙන් අහද්දි ඇස්වල කඳුළු පුරවන්න අම්මා මං දිහා බැලුවා. අම්මා කෙනෙක් කොහොම හොලන්නද විනු තමන්ගේ දරුවා මැරුවා කියලා ඇහුවාම. ඒත් මගේ අන්න මට රාජු ගැන ගොඩක් දේවල් කිව්වා. ඒ නිසා මං කොහොම හරි හිත හදාගන්න බලන්නම් විනු. දැන් මට ඉන්නේ ඔයා විතරයි. මගේ ඇස් දෙක වගේ මං ඔයාව රැක්කේ. ඒ නිසා මට ඔයාව විනාශ වෙනවා දෙන්න බලන් ඉන්න බැහැ විනු. අම්මා මහත්තයාට වෛර කරනවද? කවදාවත් නැහැ විනු. මහත්තයා නපුරු වුණාට ඉක්මනට ගෙනිච්ච ගත්තට හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. අනික මහත්තයාට කොච්චර ආදරෙන් සලකුවාද විනු. මගේ මේ ඇස් දෙකට ඒ හැම දෙයක්ම දැක්කනේ. අනිත් එක බංගලාවේ කුස්සියේ වැඩකාරකම් කරපු මට ඔයා බැන්දට පස්සේ කට පුරාම අම්මේ කියලා කතා කරපු හැටි. මහත්තයාගේ අම්මට වගේ මහත්තයා මටත් සැලකුවේ. විනු මහත්තයාත් දැන් මට මගේම දරුවෙක් වගේ. හොඳට කල්පනා කරන්න විනු. අප්පා අපිට කළ දේවල් රාජු අපි දෙන්නට කරපු දේවල් ඒ එක වෙනස්කමක්වත් මහත්තයාට කරනවද? අනික මගේ කුසෙන් වැදුවත් රාජු කරලා තියෙන්නේ ගොඩක් ලොකු වැරදි වැඩ. ඒ හින්දා මහත්තයා කළේ හරි දේ. අම්මයි කියපු දෙයට මං ගැස්සුණා. අම්මා ඔව් විනු මහත්තයා කරන්නේ හරි දේ හරි විදිහට හරි දේ කියාගෙන අම්මගේ ඇතුළට ගියා. අම්මත් එක්කම ගෙට ගියා. මංගලේ දවල් වෙනකම් අම්මට කතා කරන්න කෝල් ගන්න හදපු එකයි. ඒත් එයා මගේ කෝල් එකක්වත් ආන්සර් කළේ නැහැ.
මල් ලොකු සුසුමක් කෙල්ලා ෆෝන් එක පැත්තකින් තිබ්බත් ඒකම ආපහු ෆෝන් එක අතට ගත්තේ නෙත් මතක් කරයි. නෙත් නම් රින්ග් 2-3ක් යද්දි ෆෝන් එක ආන්සර් කළා. හෙලෝ නෙත් එහා පැත්තේ ෆෝන් එක ආන්සර් කළත් එකපාරටම කතා කරගන්න බැරි වුණා. හෙලෝ නෙත් ආයෙමත් කතා කරද්දී මම අමාරුවෙන් කතා කරා. අයියේ මං විනු. තමුසෙද? මමත් තමුසෙ ඉන්න තැනක් තමයි හොය හිටියේ. ඔක්කොටම කලින් මට කියනවා අශ්ව දාලා යන්න අස්තමුසෙට කරපු වැරද්ද මොකක්ද කියලා. නෙත් අහද්දී මට ඒක හැඬුණා. කඳුළු පෙන්න තමුසෙ මාර සෙල්ලමක් විනු කරන්නේ. කලින් මාව විනාශ කරන්න හැදුවා. දැන් අශ්ව විනාශ කරන්න හදනවා. තමුසෙ නිකන් හරියට. නෙත් මොකද්ද කියන්නේ ගිහින් අතර කරගත්තා. දැන් කියනවා තමුසෙ මොකටද මට කතා කරේ කියලා. මහත්තයා මාත් එක්ක කතා කරන්නේ නැහැ. මට එයාගෙන් සමාව කරන්න එයා ළඟට යන්න ඕනේ. කිය මං එකකින් ගහ ඇඬුවා. විනු දන්නවනේ තමුසෙ ඇස්ගේ හැටි. ඒ වගේම දන්නවනේ අස් තමුසෙට උගේ පණටත් වඩා ආදරය කරා කියලා. ඒ නිසා අස්ටත් දරා ගන්න අමාරුයි තමුසෙ කරපු මේ දේ. අනික අස් විනුට කියලා තියෙනවා විනු අස්ගේ මූණ වහන් හිටපු එක ගලවපු එක කොහොමවත් යන්න එපා හැමදේම තේරුම් කරලා දෙන්න ඉන්න කියලා. ඒත් විනු තමුසෙ ගැහුවද? ඇයි විනු තමුසෙ අස්ගේ ආදරේ සෙල්ලමකට ගත්තේ? මම මේ කියන දේෙන් තේරුම් ගන්නවා විනු අස් තමුසෙට කොච්චර ආදරය කරාද කියලා. තමුසෙට මතකනේ එදා තමුසෙ හොටෙල් එකට එක්කන් ආවත් අස් තමුසෙව උගේ කරගත්තේ නැහැ කියලා. ඒකට හේතුවක් තිබුණා විනු. අස්ට එදා 2-3 යන්න තිබුණේ ලොකු මිෂන් එකකට. තමුසෙව බඳින්න කලින් හදිස්සියේ ඌට මොනවා හරි වෙලා තමුසෙ අනාථ වෙයි කියලා බයට ඌ තමුසෙව පරිස්සම් කරගත්තා. එච්චරටම අස් තමුසෙට ආදරේ විනු. එච්චරට ආදරයක් දාලා තමුසෙ ගියානේ. නෙත් මන් නොදන්න ඒ ටික කියද්දි මං තව හයියෙන් එකකින් ගහ ඇඬුවා. දැන් ඉතින් කඩ ඉන්නවා. අස් ඉන්නේ තාම කේන්තියේ. අනේ අයියේ මහත්තයා මාව මැරුවත් කමක් නැහැ. මට එයා ළඟට එන්න ඕනේ. ඇවිත් කකුල් දෙක අල්ලලා සමාව ගන්න ඕනේ. මහත්තයාට කියන්න මට එයා ළඟට එන්න දෙන්න කියලා. මං අස්ට කියන්නම් විනු. මං කොහොමත් මට පුළුවන් තරම් අස්ගේ හිත හදනවා. මගේ ජීවිතේ වැටෙන්න නොදී දාත්තේ ගොඩගත්තේ අස් මේ නිසා අස්ටත් මං කවදාවත් එන්න දෙන්නේ නැහැ. මං කියද්දි නෙත් ෆෝන් එක කට් කළා. මේ විදියට සතියක්ම ගෙවුණා. ඒ ගෙවුණු දවස් ටිකේ මං කොච්චර උත්සාහ කරත් මහත්තයාට කතා කරන්න එයා මං දෙන එක කෝල් එකක්වත් ආන්සර් කළේ නැහැ. බැරි විතර මං තීරණය කරා හෙට පාන්දරම කොළඹ යන්න. කන්න නැහැ. ඔය මාව පාරක් අත්තුනකම් මං වාගේ ගෙදර ගේට්ටුව ළඟට වෙලා ඕනේ දවසක් බලාගෙන ඉන්නම්. මං කල්පනා කර ඇස්වල කඳුළු තංගන් වේදනාව දැන පපුවටත් අත සිරේ දුර ළඟම පුටුවක් උඩ වාඩි වෙලා හිටියා. මේ වෙද්දි රෑ වෙලා හින්දා හැමෝම ගෙදර ඇවිල්ලායි හිටියේ. අද වෙනද වගේ නෙමෙයි ගොඩක් විතර රැයක්. මේ මැදිවට කුණාටුවකුත් එක්ක අකුණු ගගා මහ වැස්සක් වහිනවා. රෑ 11 පහ වෙද්දිත් මං එහෙමම පුටුව උඩ වාඩි වෙලා හිටියේ. නින්ද මගේ ඇස් අහලකටවත් එන්නේ නැති හින්දායි. නිදාගන්නේ නැද්ද විනු? පෙරිය අම්මයි දෙන්නම මල් ළඟට ඇවිත් ඇහුවා. මට නිදිමත නැහැ අම්මා. මං හෙට උදේම කොළඹ යනවා මහත්තයාව හොයාගෙන. තවසේ මාව හොයන්න කොහෙවත් යන්න ඕනේ නැහැ විනු. මං ඇවිත් ඉන්නේ. මං ගැස්සිලා දොරකඩ පැත්ත බැලුවේ හයියෙන් ඇහුණු කටහඬටයි. ඒ එක්කම ගෙදර හැමෝම ස්තූපුවට දුවන්න ආවා. මට දැනුණ සතුට කියා ගන්න බැරි වුණා. හොඳටම වැස්සේ තෙමිලා වතුර බේරි සීතලේ වෙවුල දොරකඩට වෙලා හිටගෙන උළුවස්ස දෙපැත්තට අත් දෙක තියන් මං දිහාගෙන පිට කරන ඇස් වලින් බලන් ඉන්න අස්ව දැක්කහම මට වටපිට කවුරුත් ඉන්නවද කියලා මතක් වුණෙත් නැහැ. මං පුටුවෙන් බැහැලා දුවලා ගිහින් අස්ව පදාගෙන මහා අයියෙන් අඬන්න ගත්තා. ඒත් එයා මාව ඇල්ලුවේවත් නැහැ. අනේ මහත්තයා ඔයා මට එක වතාවක් සමාව දෙන්නකෝ. ආපහු මං කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ.
මං ඒ සීතල පපුවට මූණ හිර කරන් මහා හයියෙන් හඬන්න ගත්තා. ඒ එක්කම අස්සයාගේ පපුවට තුරුල් වෙලා හිටපු මගේ බෙල්ල ගාවින් කොණ්ඩෙන් අල්ලගෙන එයා ගාවින් අයින් කරලා ඒ ඇතුළට ඇදගෙන ආවා. විනු මං තමුසෙට සමාව දෙන්නවත් තමුසෙ වරන් යන්නවත් ආවේ නැහැ. මොකද මං මිනීමරුවෙක් විනු. මං මිනිස්සු මරලා ඒ ගහන ලේ දිහා බලලා සතුටු වෙන මිනිහෙක් විනු. තමුසෙ මට තව මොනවද නොකිව්වේ. තමුසෙ මගේ මූණවත් බලන්න කැමති නැහැ කියලා ඒක මගෙන් අතෑරලා එයාගේ අත් දෙක මගේ මූණට ලං කරා. මගේ මේ අත්වල ලේ ගොඩක් ගිහලා තියෙනවා විනු. ඒත් ඒ ඇයි කියලා තමුසෙ දන්නවද? කියාගෙනම දත් මිටි කාගෙන අස්සයාගේ අත් දෙකෙන්ම මගේ බෙල්ල හිර කරන් එතනම තිබුණු බිත්තියට මාව හිර කරගත්තා. අනේ මහත්තයා ඔය කෙල්ල මැරෙයි. හැමෝම කෑ ගහගෙන ඇවිත් අපිව වට කරගත්තත් රස් මාව අතෑරියේ නැහැ. ඒ එක්කම අම්මත් කෑ ගහගෙන ඇවිත් මහත්තයාගේ අතේ එල්ලුණා. අනේ මහත්තයා විනුට මොකුත් කරන්න එපා. අම්මා පොඩ්ඩක් පැත්තකටලා ඉන්න. මම විනුට මොකුත් කරන්නේ නැහැ. මට ඕනේ මේකට තේරුම් කරලා දෙන්න විතරයි. කියපු වාස් කේන්තියෙන් මගේ කෙල තව තවත් හිර කරද්දී මට හුස්ම ගන්න තියා හිතන්නවත් බැරි වුණා. ඒ එක්කම වටපිට බලපු වාස් මාව ළඟම තිබුණ කාමරයකට ඇදන් ගිහිල්ලා කාමරේ ඇතුළට මාව තල්ලු කරද්දී හයියෙන් විසික් වෙලා ගිය මාව නතර වුණේ බිත්තියක හැප්පිලා. ඒ එක්කම එයාත් ඇතුළට ඇවිත් දොර වහගත්තේ. අම්මත් එක්ක හැමෝම දොරට ගහ කෑ ගහද්දි දොර වහලා දාලා මහත්තයා බැලුවේ මගේ මූණ දිහායි. ඒ මූණේ තියෙන තරහයි අස්සට දිලිසෙන කේන්තිය දැක්කාම මගේ ඇඟම පණ නැතුව ගිහින් එහෙමම බිත්තිය දිගේ පල්ලෙහාට රූටලා ඇවිත් පිපින් වාඩි වුණා. මං ඇවිත් බෙල්ලෙන් අල්ලලා නැගිටින්න කලින් ඔතනින් නැගිටපන්. මහත්තයා කෑ ගහලා කියද්දිම මං බයෙන් වෙවුලම බිත්තිය අල්ලන්න අමාරුවෙන් නැගිට්ටා. මේ වෙද්දි මගේ ඇස්වල කඳුළු වැකිරි හුස්ම ඉහළට ඇදී කී ගැහෙනවා මිසක් මගේ කටින් කෙඳිරියක්වත් පිට වුණේ නැහැ. ඒ එක්කම මහත්තයා මල් ළඟට එද්දි මං තවත් බිත්තියට හේතු වුණේ වෙවුලයි. මල් ළඟට ආපු ගමන් මාස් ආපහු මගේ බෙල්ල නගින්න කොණ්ඩෙන් හයියෙන් අල්ලගත්තේ මං බයට මැස් දෙක පියාගෙන ඉඳින්. මං තමුසෙට වැඳපු නැති ටික විතරයි විනු මාව දාලා යන්න එපා කියලා. ඒත් මං කියපු දේ ඇහුවද කියනවා. මේ මදිවට මං කට කැඩෙනකම් කිව්වා ඒ මූණ වහගත්ත මිස මරන්නේ මේ රටේ වැරදි කරන උන් විතරයි කියලා. මං ආසාවට මිනී මරන්නේ නැහැ විනු. ඒත් ඒ මරණ මිනිස්සුන්ගේ ලේ දිහා බලලා සතුටු වෙන්නේ නැහැ. මටත් පපුවක් තියෙන්නේ විනු. ඒත් මං කරන්නේ මගේ යුතුකම. මේ රටේ ඉන්න අපි තමුසෙලා වගේ අහිංසක කොල්ලෝ බේරගන්නයි මම මෙච්චර දෙයක් කරන්නේ. පුංචි අහිංසක දරුවෝ බේරගන්නයි මම මිනී මරන්නේ. මේ රටේ ඉන්න කුඩුකාරයෝ මැරෙයි ඔය වගේම අහිංසකයන් ළමයි විනාශ කරලා අනිත් එකෙක් එක්ක පාතාල කල්ලි විනාශ කරන්නයි මට ඕනේ. තේරුණාද තමුසෙට විනු? මං ඔළුව වනලා කිව්වේ ඌ කියලා. ඒ වචන ටික වටින් කියපුවම මට ඇහෙන්න මගේ මූණටම ලං වෙලා එයාගේ හුස්ම මගේ මූණටම වැදෙද්දි මං අමාරුවෙන් මගේ දෙවනුන දෙතොල්ල ඇරියා. ඔව්. ඒ එක්කම එයා ආපහු හයියෙන් මගේ කොණ්ඩෙන් නැද්දා. ආව්. අනේ මහත්තයා මට රිදෙනවා. රිදෙනවද? තමුසෙට රිදෙනවද? ඒත් තමුසෙට තේරුන්නේ නැහැ නේද? තමුසෙ හින්දා මගේ මෙතන කොච්චර රිදෙනවද කියලා. මං මගේ අත හයියෙන් අල්ලලා අරන් එයාගේ වකුරෙන් තියාගත්තේ ඇස්වල කඳුළු පුරවගෙනයි. ඒ එක්කම මට තවත් හිකි ගහලා ඇනුණා. අනේ මහත්තයා මට සමාව රත්තරන්. මට සමාව වෙන්න. මාව ඔයා ළඟට ගන්න මහත්තයෝ. ඒ එක්කම එයා පපුවේ තියන් හිටපු මගේ අත අරන් ගසලා දැම්මා. එපා විනු එපා. තමුසෙ මාත් එක්ක එන්න එපා. තමුසෙට මෙච්චර ආදරේ කරපු මාව තේරුම් ගන්න බැරුව ගියා නම් ආයි මාත් එක්ක එන්න එපා විනු. අස් කියද්දි මං එයාගේ මූණ දිහා බලද්දි දැක්කේ එයාගේ නාලෙන් ලේ ගලනවා. මහත්තයා ඔයා මොනවද මේ කරගෙන තියෙන්නේ? ඔයාගෙන් කියාගෙනම මං බලෙන්ම මහත්තයාගේ අතපය මූණ අල්ලලා බැලුවා. මුළු ඇඟම ගොඩක් තුවාල වෙලා හොඳටම ලේ එනවා. ඒත් ඇයි මම මේ තුවාල කලින් නොදැක්කේ? සමහර විට වැහි වතුරට ලේ හේදිලා තියෙන්නේ නැත්තේ.
මං එයාව අල්ල හද්දි මාව එහා පැත්තට තල්ලු කරලා දැම්මා. මැරෙන්න නැතුව ආවා විනු. මට තමසට මේ හැමදේම කියලා දෙන්න ඕන වුණා විනු. ඒ නිසා මං නොමැරි ආවා. ඒ කිව්වේ ඔයා හයියෙන් ඇවිත් කාර් එක හප්පගත්තද? මං ඒක අහද්දි එයා යන්තම් hina වුණා. අනේ මහත්තයා ඔයා බලන්න ගෙවුරාම හොඳටමනේ. ඕ ඔයාට මොනවා හරි වෙයි මේ විදිහට ලේ ගියොත්. මං පැය දෙකක් තිස්සේ මං මේ විදිහට තමයි තමුස හොයන් ආවේ. ඒත් තාම මුකුත් උනේ නැහැනේ. මං ඉක්මනට තමුසට ඩිවෝස් පේපර්ස් එවන්නම්. සයින් කරලා මට තමුසව එපා. මං තමුසට ආදරේ කරන්න ගත්ත දවසේ ඉඳලා විඳ දුක් ඇති මට තාම විඳවන්න බැහැ කියාගෙන කාමරේ දොර ඇරියා. අනේ මහත්තයෝ ඔය ලේ යන විදිහට ඔයා යන්න එපා මහත්තයෝ. ඔයාට මොනවා හරි වෙයි. තවත් කොටසකින් හම්බෙමු. කතාව ගැන අදහසකුත් දාගෙන යන්න.